ඔයා දන්නවද ලෝකේ තියෙන ලොකුම රැවටීම මොකක්ද කියලා? ඒක තියෙන්නේ ඔයාගේ ඔළුව ඇතුලේ. ඒකට කියන්නේ කම්ෆර්ට් සෝන් එක කියලා. කම්ෆර්ට් සෝන් එක කියලා කියන්නේ ඔයාට කිසිම බයක්, රිස්ක් එකක් නැතුව සුව පහසුවට ඉන්න පුළුවන් මානසික මට්ටම. හැමදාම එකම යාළුවෝ, එකම රූටින් එක, එකම ජොබ් එක. හැබැයි කම්ෆර්ට් සෝන් එක ඇතුලේ කිසිම දවසක අලුත් දෙයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඔයා අලුත් දෙයක් කරන්න හදද්දිම අගේ හිත කියනවා නේද? අනේ ඕක නම් කරන්න එපා, මිනිස්සු hina වේවි, මිනිස්සු මොනවා හිතයිද දන්නේ නැහැ, මිනිස්සු මොනවා කරයිද දන්නේ නැහැ, ඕක නම් හරියන්නේ නැති වෙයි වගේ කියලා. ඉතින් ඒක ඔයාගේ වැරද්දක් නෙවෙයි. අපේ මොළය හැදිලා තියන්නේ අපිට අලුත් දේවල් දීලා කිසිම රිස්ක් එකක් ගන්න හැම නෙවෙයි. අපේ ආරක්ෂාව රැක ගන්න. ඉතින් ඔයා දියුණු වෙන්න හදද්දිම අලුත් වැඩක් කරන්න පටන් ගද්දිම ඔයාගේ මොළය ඔයාව බය කරනවා. මෙන්න මේකෙන් ගැලවෙන්න නම් ඔයා අදම මෙන්න මේ දේවල් ටික කරන්න ඕනි. අංක 1 තමයි ඔයාගේ රූටින් එක වෙනස් කරන්න. හැමදාම එකම පාරෙන් වැඩට හරි ඔයා ක්ලාස් හරි යනවා නම් අද වෙන පාරකින් යන්න. වෙනදට නොබලන જાතිය පොතක් කියවන්න. ඔයාට පුළුවන් ඔයාගේ රූටින් එක වෙනස් කරන්න. අංක 2 the 5 second rule. ඔයාට අලුත් වැඩක් කරන්න හිතුන ගමන්ම ඔයාගේ මොළය නිදහසට කරුණු හොයන්න යන්න කලින් ඔයා වැඩේට බහින්න. 5 4 3 2 කියලා කවුන්ට් කරලා ඉක්මනටම වැඩේට බහින්න. අංක 3 තමයි ෆේල් වෙන්න ලැජ්ජ වෙන්න එපා. මුල්ම පාර වරදිද්දි මිනිස්සු hina වෙයි. හැබැයි මතක තියාගන්න hina වෙන මිනිස්සු ඉන්නේ එතනමයි. ඔයා ඉස්සරහට යයි. ඉතින් කම්ෆර්ට් සෝන් එකෙන් එළියට යන පළවෙනි අඩිය තමයි අමාරුම. හැබැයි ඒක පැන්නුවට පස්සේ ඔයාට ලැබෙන ලයිෆ් එක මාරු. ඉතින් ඔයා අද පටන් ගන්න ඉඳපු වැඩක් මග ඇරලා තියෙනවා නම් ඒක අදම පටන් ගන්න. මේ දැම්ම පටන් ගන්න.